mage husma numbai mage sinaha numbai mage jeevitayam nungamai gahena mage papuwa pura atuna mage husma. Hi guys, welcome back to my YouTube channel. කොහමද ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි අද ගොඩ ඇවිල්ලා ඉන්නේ කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ ලී ග්‍රෑන්ඩ් ගෝල්. අපි දැන්නම ගොඩක් දවස් ඉඳන් යන්න ආසාවෙන් බලන් හිටපු හොටෙල් එකක් තමයි මේ ලී ග්‍රෑන්ඩ් ගෝල් කියන්නේ. ඉතින් දැන් අපි මේ හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ තියන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් වීව් එක. මෙතනින් තමයි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් ඔයාලා බලනවා ඉතින් මොකද්ද මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය කියලා. මේන්ම රීසන් එක තමයි මෙන්න මේ පේන ලස්සන වීව් එක. ගයිස් මේ වීව් එක දැකපු ගමන් ඔයාලා දන්නවනේ ඉතින් මේ කොහෙද කියලා. මේ ගෝල් ෆෝර්ට් එක. ශ්‍රී ලංකන්ස්ලා විතරක් නෙමෙයි most foreign travel attraction එකක් තියෙන destination එකක් තමයි මේ ගෝල් ෆෝර්ට් කියන්නේ. So ඉතින් මේ වගේ ලස්සන ලොකේෂන් එකක beautiful view එකක් තියෙන හොටෙල් එකක day out එකක් ගෙනවා කියන එක හරිම special and interesting thing. දැන් අපි හොටෙල් එකට check in වුණා. check in වෙලා හොටෙල් එකේ lobby area එකේ පොඩි walk එකක් දාන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් හරිම ලස්සන interior design කරලා තියෙනවා. ඒ වගේම තමයි හැම තැනකටම ගෝල් ෆෝර්ට් view එකත් හරිම ලස්සනට පේනවා. ඉතින් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති view එකක් තමයි මේ ගෝල් ෆෝර්ට් එක කියන්නේ. guys බලන්නකෝ ඉතින් අපි මේ ගෝල් ෆෝර්ට් view එක දිහා බලාගෙන ඉන්නකොට කාවද දැක්කේ කියලා. පීකොක් කෙනෙක් ඉන්නවා. Now we got our welcome drink. Guys, this package include welcome drink, lunch, pool access, evening tea or coffee with snacks. අපි හිතුවා අපි welcome drink එක මෙතන ඉඳන් අරගෙන pool එක පැත්තට යනවා කියලා. හොටෙල් එකේ මේ package එක උනේ හරිම reasonable price එක. ඉතින් අපි day end එකේදී බලමුකෝ මේ package එක worth how is the feeling කියලා. වෙල්කම් ඩ්‍රින්ක් එක අරන් අපි දැන් මේ ෆූල් එක පැත්තට යන්න තමයි රෙඩි වෙන්නේ. ඉතින් ඒ යන අතරමඟ ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් මම දැකලා තිනවා ගොඩක් අය මෙතන ෆොටෝස් ගන්න දාලා තියෙනවා. ෆූල් එකට පැන වීව් එක තමයි. අපි ඉතින් මෙතන සන්බෙඩ් එකක් arrange කරගත්තා. ෆූල් එකට යන්න කලින් අපි ගාඩන් එකේ walk එකක් දාන්න යනවාද කියලා තමයි මේ හිත ඉන්නේ. guys අද අවුවත් නැති වැස්සත් නැති හරි අමුතු දවසක්. but මේ weather එක මාතම perfect. finally we decide අපි walk එකක් දාන්න යමු කියලා. මෙතනින් තමයි මෙයාලගේ beach access තියෙන්නේ. හැබැයි ලොකු beach access එකක් නැහැ. but view is perfect. ඉන්නකෝ ඔයාලට පෙන්නන්නේ view එක කොහොමද කියලා. මේ තියන්නේ ලස්සන beach view එක තමයි. ඉතින් මෙතනින් පහළට ගියාම තමයි අපිට beach access තියෙන්නේ. හැබැයි අර අපිට beach activities කරන්න වගේ ලොකු space එකක් නැහැ මෙතන. guys අර ඈතින් පේන ගල උඩත් මොනද දෙන්නෙක් හිටියා. මං හිතන්නේ මෙහෙ මේ time එකට මොනද ඉන්නවද කොහෙද ඇවිල්ලා. මේ තියන්නේ හොටෙල් එකේ garden area එක. guys ඔයාලා හිතනවා ඇති මේ තියන්නේ artificial grass ද කියලා. අපි දැන් දුරට දැකපු ගමන් හිතුනේ ඒ වගේ. but එහෙම නෑ මේ තියෙන real grass. එයාලා ඒව ලස්සනට maintain කරලා තියෙනවා. සති ආලසුවවිනිනා සිරුම පාරන්නපු රුසරන කඳුලින් ගොට පුරන් මෙන්ගේ
මෙතනට ගියාට පස්සේ ගෝල් ෆෝර්ට් එක හොඳටම පේනවා. අද වීකෙන්ඩ් එකේ දවසක් නිසා ගෝල් ෆෝර්ට් එක බලන්න ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා අපිට පේනවා. ඉතින් අපි මේ හොටෙල් එකට යන්න කලින් ඉමේජින් කරන් හිටපු view එකටත් වඩා perfect view එකක් තමයි අපිට දකින්න හම්බුනේ. දැන් අපේ මේ පිටිපස්සෙන් තියෙන්නේ හොටෙල් එකේ view එක. ඉතින් මේ හොටෙල් එකේ different type of rooms තියෙනවා කියලා තමයි යාළුවා අපිට කිව්වේ. ඉතින් හැම room එකකටත් මේ view එක ලස්සනට පේන විදිහට තමයි locate වෙලා තියෙන්නේ. මේ දුරු ගමනේ මගේ දැතේ පෙළලා අවජේ සැරිසලා එක් වෙලා දෙවි සටනේ නොයමි පෙරදිලා මානුගත් තෙමි දියුරා. මං කලිනුත් කිව්වා වගේම අද වෙදර් එක නම් මාරම පර්ෆෙක්ට්. මම සාමාන්‍යයෙන් ගොඩක් අවදින වෙලාවට පූල් එකට යන්න එළියට වෙලා ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඉතින් අද මටම ගැලපෙන වෙදර් එකක්ද මන්ද තිබ්බේ. ඉතින් now we decide to we will go pool now. අපි දෙන්න pool එකට ආවා. අපි normally hotel එකකට යන්නේ පොඩක් relax එකේ ඉන්න අපේ day එක enjoy කරන්න වගේනේ. ඉතින් අපි එහෙම යන්න place එකක් select කරගද්දි මුලින්ම බලන දේවල් තමයි view එක කොහමද, location එක කොහමද, food reviews කොහමද, ඒ වගේම තමයි pool එක කොහමද තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් ගැනම බලලා තමයි අපි සාමාන්‍යයෙන් hotel එකක් select කරගන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් එහෙම දෙයකට යනවා නම් ඒ වගේ වෙන්න ඇති කියලා. සෙනෙහසේකින් අහසසේදරින් රකිනවා ස්නේහවන්තිය ආදරින් මට ආදරය පිදුවා ආලවන්තිය ජීවිතේ වී මගේ ළඟින් රැඳුණා. අපි දෙන්නගෙම මේ ටයිම් එකට පර්ෆෙක්ට්ම ප්ලේස් එක උනේ මෙතන තමයි. ඉතින් මෙතනට වෙලා ඉද්දි හරිම නිදහසක් තමයි මනසට දැනුනේ. මට ඇත්තටම වෙලාව යනවද කියලාවත් තේරුන්නේ නැහැ. හැබැයි ඉතින් මේ වෙද්දි අපේ ලන්ච් ටයිම් එකටත් ලඟ වෙලා තමයි තිබුණේ. ඉතින් ඒත් මම තව පොඩ්ඩක් වෙලා මෙතනට වෙලා හිටියා. Now we ready to go lunch. This is my outfit. මේ තියෙන අපි ලන්ච් වලට ආව රෙස්ටොරන්ට් එක. අද අපිට තිබ්බේ set menu lunch එක. We'll see how is this experience. අපි අපේ order එක place කරා. අනේ guys මට ඇත්තටම menu එකේ වීඩියෝ එකක් ගන්න අමතකුණා. ෆොටෝ එකක්වත් අරගෙන නැහැ. ඉතින් අපේ menu එක ready වෙනකන් එයාලා අපිට bread and butter serve කරා. We got our salads. We ordered chicken salad for both us. Looking is good. බලමුකෝ taste එක කොහොමද කියලා. අතනම taste එකත් හරිම රසයි. Next main menu එක විදිහට මම order කරේ Legrand special club sandwich එකක්. පැදුම් order කරේ lamb rice එකක්. ඉතින් ඒ දෙකේම portion එක ගොඩක් ලොකුවට තිබ්බා. ඒ වගේම තමයි හරිම රසයි. මේ දෙයන්න මම ඩෙසර්ට් වලට සිලෙක්ට් කරපු එක. ඉතින් ඔයාලට මේ ලස්සනට පේනවා වගේ මේකේ රසත් හොඳට තිබුණා. ඉතින් best one is my dessert. හැබැයි ඉතින් healthy එක ගැන වැඩිපුර හිතන කෙනෙක් නම් හොඳම දේ තමයි food platter එක. guys මම ඔයාලට කියවනේ අපිට අද තිබ්බ set menu එකක්. ඉතින් set menu එකක් කිව්වට පස්සේ අපිත් පොඩක් nervous වෙලා හිටියේ foods කොහොම වෙයිද කියලා.
බත් ඉතින් අපි හිතුවට වඩා ඇත්තටම ගොඩක්ම හොඳයි. අපි හිතුවට වඩා රසටත් තිබ්බා, පෝෂන් එකත් වැඩිපුර තිබ්බා. එයාලගේ සෙට් මෙනු එකක් වුණාට ඔප්ෂන් කීපයක් තිබ්බා. මේ ඔයාලා දැක්කේ අපි සිලෙක්ට් කරගත්ත ඔප්ෂන්ස්. ෆුඩ්ස් වලට ටෝටල් රිවිව් එකක් ගත්තොත් එහෙම අපිට 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. කෑවන් පස්සේ පොඩි ඉතින් නිදිමතකුත් එනවනේ. අපි පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න පූල් එක පැත්තට ආවා. නේචර්ගේ සමහර දේවල් දකිනකොට අපිට හිතෙනවා අපි ගෙවන්නේ කොච්චරනම් කම්ප්ලෙක්ස් ලයිෆ් එකක්ද කියලා. අපි අපේ ලයිෆ් එකේ ඩ්‍රීම්ස් ටාගට් එක බිසි වෙද්දි අපිට අපේ සමහර දේවල් මගහැරෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ ආදරණීයන් එක්ක ඉන්න කාලය ගත කරන්න පුංචිම හරි වෙලාවක් වෙන් කරගන්න බලන්න. අපි පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා ආයෙමත් බීච් එක පැත්තට ආව පොඩි වෝක් එකක් දාන්න. දැන් නම් උදේටත් වඩා මොහොත ටිකක් සැරයි වගේ. ඒ නිසා අපි පහළට ගියේ නෑ. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදායිතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදායිතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝමන්දා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි. දැන් අපිට අපි චෙක් අවුට් වෙන වෙලාවත් ලං වෙලා තියෙන්නේ. ඊට කලින් අපි මේ අපේ ටී එක ගන්න යන තමයි රෙඩි වෙන්නේ. අපි ටී වලටත් අපි ලන්ච් වලට ගිය රෙස්ටුරන්ට් එකටම තමයි යන්න ඕනි. අද ඇත්තටම හොටෙල් එකේ ගොඩක් ගෙස්ලා අඩු දවසක්. ඒ නිසාම දුකද අපිට මාර ෆ්‍රීඩම් එකක් තිබ්බා. හරිම නිදහස් කාම් වයිබ් එකක් තමයි තිබුණේ. හොටෙල් ස්ටාෆ් එක ගැන කිව්වොත් එහෙම මාර සපෝටිව්, හෙල්ප්ෆුල්, ඒ වගේම හොඳ සර්විස් එකක් දුන්නා. සෝ ගයිස් ඉතින් කියමුකෝ බලන්න ඔයාලා කලින් ලී ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගිහින් තියෙන කෙනෙක් නම් how is your experience? ඒ වගේම තමයි ඔයාලා day out එකකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් we recommend this hotel for best. අපේ vlog එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැම කෙනෙක්ටම thank you so much. ඒ වගේම තමයි ලස්සන අලුත් vlog එකකින් ආයි හම්බ